මේ පිලාෆ් ආක් එකේ 12 වෙනි කොටස. දැනටම පිලාෆ් කොටා ෂෙන්ලොන්ව සමන් කරලා ඉවරයිනේ. හැබැයි ඌ මේ මකර දැක්ක ගමන් බය වෙලා ගොතක ගහ උගේ විශ් එක කරන්නේ නැතුව උගේ දිහා බලාගෙන ඉන්නවා. ඔය ඇස්සේ ගෝකුටත් මකරව බලන්න ඕන වෙලා කමෙහා මෙහා ෂොට් දීදී බිත්තිය කඩන්න try කරා. වැඩක් උන්නේ. හැබැයි වෙලාවට අර කොටා ගොතක ගහ විශ් එක කරන්න කලින් ඌලොම් පැන්න එතෙන්ට. පැනලා අර විශ් එක කරනවත් එක්කම ඊට කලින් මූ ලස්සන කෙල්ලෙක්ගේ ෆ්‍රෙෂ් පෑන්ටියක් කිල්ලුවා. වල් කුප්පාඩියා. ඉතින් ඊට පස්සේ ඒ ඩ්‍රැගන් බෝල් ටික ආයෙමත් ලෝකේ වටේටම විසිරලා ගියා. එහෙම විසිරලා ගියපු බෝල අවුරුද්දක් යනකන් තියෙන්නේ නිකන් නෝමල් ගල්ගෙඩි වගේලු. අවුරුද්දකට පස්සේ තමයි ඒවා ආයෙත් ඩ්‍රැගන් බෝල වෙන්නේ. වැඩේ කම්බස් වෙච්ච එකට යක්ෂා වෙස් වෙලා ඉන්න පිලාෆ් අරුන් සෙට් එක අල්ලගන්නේ කියලා උගේ ඩබලට කෑ ගැහුවා. උන් දෙන්න බල්ලෝ රොත්තකුත් එක්ක අරුන්ගේ පස්සේ පැන්නුවේ. යම්චයි ගෝකුයි වැඩේට බැස්සත් ගෝකුව කමෙහා දෙක තුනක් ගැහුව නිසා ඌට පණත් නැහැ. ඉතින් උන් ටික අහුණා. වැඩේ කියන්නේ උන් මේ පාර දැම්ම යකඩ බිත්ති තියෙන හිරගෙදරකට. වහලට ගහලා තියෙන ටෙම්පර්ඩ් ග්ලාස් එක. කුඩු කරන තියා හිතන්නවත් බෑ. පිලාෆ් කොටාගේ මාලිගාවේ පැත්තේ මේ දවස්වල ගිනි රස්නේලු. එල්නිනෝලු. කොටා හදන්නේ අර වීදුරුව උත්තල කාචයක් විදිහට පාවිච්චි කරලා විද්‍යාත්මකව මුන් ටික මරන්න. ඒකට දවල් වෙනකන් ඉන්න එපා. තාම රෑනේ. එදා රෑ පුර පොය දවසක්. ගෝකුට පොය හඳ බලන්න එපයි කියලා උගේ සීය කියලා තියෙනවලු. මීට කාලයකට කලින් පොය දවසක ආපු මහ විශාල සතෙක් උන්ගේ ගෙදරත් විනාශ කරලා උගේ සීයව චප්ප කරලා දාලා. හඳ දිහා බැලුවම ඌ වෙන්නේ. ගෝකුවේ වෙනකම් මුකුත් දන්නේ නැහැ ඌ නිදිලු. මේ කතාව අහලා සෙට් එකට වැඩේ තේරුණා. බුල්ම බය වැඩිකමට අනේ වඳින්න හඳ දිහා නම් බලන්න එපා කියලා කිව්වේ හඳට ඇඟිල්ල දික් කළා. ඇඟිල්ල දික් කළ පෙන්නෙමු නිසා ඌට ඔටෝ ඒ දිහා බැලුණා. ඒ වුණාට කිසි අවුලක් උන්නේ නැහැ. ටිකේ වෙලාවක් ගියාට පස්සේ මෙන්න මූ එකපාරට විකෘති වෙලා ලෝම වැවිලා හෙන විශාල ගෝරිල්ලෙක් වුණා. හරියට නිකන් කිං කොන් වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඊළඟ එපියෙන් බලමුකෝ.